Hi guys, කොහමද? අද බරාවිය අන්බොක්ස් කරන්න තමයි හදන්නේ. මේවා කට්ටියට දන්නවත් ඇති මේ මම මොකද්ද අන්බොක්ස් කරන්න කියලා. මේ කායකාගේ සීනය වෙච්ච ලැප් එකක් තමයි මේ මම අද ගෙනල්ලා තියෙන්නේ. මගෙත් ඇත්තට මේ සීනයක් වෙච්ච තමයි මේ ලැප් එක. කොහමද ගිහින් හැබැයි කරගත්තා මේ ලක්සරි එක්ස් එකෙන් තමයි මේක මිලදී ගත්තේ. ඔයාලා ගණන් එහෙම සේනවා. මෙයාලා සයිට් එකට ගිහලා බලා ගන්න පුළුවන්. මේ සයිට් එක මෙතන තියෙනවා. මේ සර්විස් එකත් යාලා හොඳයි. ඔයාලා සයිට් එකට ගිහලා පොඩ්ඩක් එක චෙක් කරලා බලමු. මේක තමයි Apple MacBook Pro එක. දෙයස් කියන්නේ මේ අවුරුද්ද රිලීස් වෙච්ච Pro අවුරුද්ද Apple ලගේ M5 chip එකත් එක්ක තමයි මේ ලැප් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් version තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක්. එකක් තියෙනවා MacBook M5 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ M5 Pro කියලා තියෙනවා. M5 Max කියලා එකක් තියෙනවා. දැන් මේකේ මිල ගණන් ඒ chip version වලට එක එක ගණන් වලට ලොකු මුදලක් වැය වෙනවා ඒවට. දැන් මම අද මේ අරන් තියෙන්නේ M5 Pro එක. Pro එකේ version තියෙනවා දෙකක් තියෙනවා. එකක් තියෙනවා කෝස් 15 චිප්සෙට් CPU එකක් තියෙන එකක් තියෙනවා. කෝස් 18 එකක් තියෙන එකක් තියෙනවා. එතකොට මේක තියෙන්නේ කෝස් 18 CPU එකක් තියෙන්නේ. එතකොට ඒකේ GPU එක කෝස් 20ක් වෙනවා. මේක සේන විස්තර සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මම දාලා අදහසක් ගන්න තමයි ඔයාලට එහෙම මම කිව්වේ. එතකොට මේකේ M5 Pro chipset එකේ තියෙනවා 24GB memory RAM එකක් තියෙනවා. 2TB storage එකක් තියෙනවා. Apple සාමාන්‍ය chipset එකටයි RAM set එකටයි storage එක තමයි ගොඩක් ගණන් වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලේ අර SSD hard disk වල SSD RAM වල තියෙන ඉතා ඉල්ලුමත් එක්ක මේවල මිල ඉතා වශයෙන් ඉහළ යාමක් සිදු වෙනවා. ඒක කලින් කතා කරලා pre order එකක් දාලා ගන්න තියෙන්නේ. මේ box එකේ තියෙන්නේ මෙහෙමයි. මේක සිල්වර් කලර් එකක් තියෙන්නේ. මේක 14 inch එකක් තමයි මේක. මේක 16 inch එකකුත් තියෙනවා 14 inch එකකුත් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ මාකට් එක මේක තියෙන්නේ අරගෙන ලොකුයි. සාමාන්‍යට Apple MacBook එක කිව්වම එහෙම ගෙනියන්න සාමාන්‍ය ස්මාර්ට් විදිහට යූස් කරන්න හදලා තියෙන මේ විදිහට තමයි මේ සයිස් එක හරියන්නේ ඔයාලට. මේ සෑහෙන බරක් තියෙනවා පෙට්ටිය. මේකේ පෙට්ටිය කිලෝග්‍රෑම් 1.6ක් වගේ බරක් තියෙනවා මේකේ දාලා තියෙන්නේ. ඊටත් මේ මම මුළු බොක්ස් එකේ බරත් එක්ක වෙන්නේ නේද? හරි එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. ඇත්තටම මේක සීන් එකක් කියලා අපේ. මේකට මෙහෙම අන්බොක්ස් කරන්න ලැබේවා කියලා මම කියනවා මේ මට දැන් මෙවුලුනා මේක හරියට තිබුණේ. මේක අපි අන්බොක්ස් කරනවා මේ ලැප්ටොප් MacBook එක. මේ ඉතින් ගැලපෙනවා. ෆිල්ම් එකක් බලන්න සින්දු අහන්න. අද බැටරි ලයිෆ් එකත් සාමාන්‍ය Apple කියන හැදිනේ පැය 18ක් වගේ මේක පාවිච්චි කරනවා. ඒතකොට මේකේ මේන් කලර්ස් දෙකකින් තමයි එන්නේ. මේක සිල්වර් කලර් එක. ඕපන් කරලා බලමු. වව්. ඒතර මේක තමයි ඉතින් මෙනුම තියෙන්නේ. වව් මේක මාරම ලස්සනක් තියෙන්නේ. සෑහෙන බරයි මේ සුවලත් එක්ක. ඒක ඇත්තටම බරයි කිලෝ 1.2කට කිට්ටු වෙන්න ආසන්නයි බරක් වගේ තේරෙනවාද. මේක පැත්තකින් තියාගමු. ඔන්න තුල මොනවද තියෙන්නේ? Apple දීලා තියෙන්නේ කියලා. සාමාන්‍ය දැන් Apple ෆෝන් වල charger එකේ විතරයි ඇඩැප්ටර් එකක් නැහැ. හැබැයි MacBook වල ඇඩැප්ටර් එකක් එනවා. මෙයාලා MagSafe charger එක තියෙනවා. MagSafe charger එක තියෙනවා. ඒක තියෙනවා. ඊට පස්සේ එයාලා paperwork ටික තියෙනවා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා.
ප්‍රධාන විස්තරය තියෙනවා. ඊට පස්සේ පේපර්ස් අමතර අපේ චාර්ජින් ඇඩැප්ටර් බලගන්න පුළුවන්. මේකේ M5 එකේ එන්නේ වොට් 72 හෝ 70 මට මතක විදිහට එහෙම ඇඩැප්ටර් එකක් එන්නේ. ඒකේ M5 Pro එකේ 18 කෝස් වලට තමයි මේ වොට් 96 ඇඩැප්ටර් එකක් හම්බෙන්නේ. නැත්නම් normal වොට් 70 ගානේ ඇඩැප්ටර් එකක් තමයි හම්බෙන්නේ. කියන්නේ max එකකට හම්බෙන්නේ වොට් 96, මේකට හම්බෙන්නේ ඒ කියන්නේ 2TB එකේ කෝස් 18කට වොට් 96 type C ඇඩැප්ටර් එකක් තමයි හම්බෙන්නේ. මේ ඒක අතර මාරම ෆීලිං එකක් දැනෙන්නේ Apple product ගන්නවනව අහලා කියන දෙයක් නැහැ නේ. වොට් 96 ඇඩැප්ටර් එකක් තමයි හම්බෙන්නේ. ඒකත් ඇත්තටම කියමු මේ ටොප් වෙනස් නේද ලංකාවේ ඒෂියන් රටවල් කන්ට්‍රීස් වලට තමයි මේ වගේ ඇඩැප්ටර් එකක් තියෙන්නේ. දැන් අපි ලැප් එක බලමු. MacBook Pro එක. මුලින්ම අපි එහෙම ගානට එකැල්ල මෙහෙම කරගන්න. ඊට පස්සේ එන්න කියනවා MacBook Pro එක. ඇත්තම බරයි මේක. සාමාන්‍ය කිලෝ 1.6ම තමයි ඇත්තේ බර. මැටීරියල් එක මාර මතර ෆීලිං එක දැනෙනවා. කම්ෆර්ටබල් MacBook Pro. ඒකයි මොඩල් නම්බර් එක විතරයි පිටිපස්සේ තියෙන්නේ. ඉස්සර Apple logo එක තියෙනවා. MacBook Air එකට වැඩිය මේක මේ Pro එක නෙකින්ද ටිකක් ගාන මහතට තියෙනවා. මේකේ Thunderbolt port දෙකක් තියෙනවා මේ පැත්තේ. MagSafe charge එක තියෙනවා. headset jack එක audio port එකක් තියෙනවා. මේ පැත්තේ card reader කියන්නේ SD card reader එකක් තියෙනවා. ආය Thunderbolt එක මෙතන HDMI port එකක් තියෙනවා. මේවට දැන් මේ MagSafe charger එකෙන් charge කරන්න පුළුවන් මේවා. අපිට type C cable එක ගහලත් මේව charge කරන්න පුළුවන්. ඒක output දෙකටම තමයි මේ port ගහලා තියෙන්නේ. මේකත් අපිට දැන් මේක තියෙන charging port එකනේ. මේක නේද අපේ power bank එකේ type C වැඩ නම් මේකට charge කරගන්න පුළුවන්. මේක magnet තියෙන නෙමෙයි. ඇදෙන් සාමාන්‍ය පාවිච්චි කරන ගලින් මුල් full charge කරලා තමයි මේ charge කරන්න තියෙන්නේ. පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් මේක දිගෑල බලු. මෙතන මේ සාමාන්‍ය මෙහෙම තියලා මේකෙන් උස්සන්න තමයි මේක ඇඟිලි මෙහෙම උස්සද්දී ලැප් එක ඉස්සෙන්නේ නැහැ. වව්. සවුන්ඩ් එකකුත් එක්ක තමයි ඕපන් වෙන්නේ. දැන් තමයි ලෝඩ් වෙන්නේ. මේ මේක ඩිස්ප්ලේ එක ගැන කියනවා නම් මේකේ ඩිස්ප්ලේ එකේ එන්නේ liquid retina HDR ඩිස්ප්ලේ එකක් එන්නේ. ඒ කියන්නේ මාරම ක්වොලිටි එකක් තියෙන ඩිස්ප්ලේ එක. iPhone වල වගේ තමයි මෙතන notch එකයි මේක මෙගාපික්සල් 12 කැමරාවක් එනවා, ස්පීකර් 6ක් එනවා. මේක මානම සවුන්ඩ් එකක් තියෙන කියලා කියන්නේ. බලමු fingerprint mark එකනවා මෙතනින්. backlight keyboard එකක් එනවා. මේක අර ලොකු magic touchpad එකක් තියෙන්නේ. මානම feeling එකක් තියෙන්නේ. keyboard එක ලොකුයි. අතන feeling වෙන keyboard එකක් තියෙන්නේ. මට keyboard එක like English is the main language. අපි දැන් මේක setting ටික හදාගමු. මේ දැන් මම මේක ටක් ගාලා sign වෙලා ආයෙන්නම. ඕම ඉන්නේ. දැන් guys Apple account එක sign වෙලා Apple update එකකුත් තිබ්බ ඒකත් කළා. ඒ GB 7යි ගානක ඒකත් කළා. මම charge එකත් ගියුවා. මේක මේ වොට් 96 ඉඳ වෙන්නේ නැති ටක් ගාලා charge වෙලා තියෙන. මොකද මේක indicate කළේ කලින් red color එක. දැන් කියන රෙඩ් වගේ ඔරෙන්ජ් එක තැඹිලි හුරු රතු කලර් එක තිබ්බේ දැන් ඒ කොළ වෙලා තියෙනවා ග්‍රීන් වෙලා තියෙනවා. ඒ මම ගැලෙුවේ නැහැ තාම අලුත් එකකින් දැන් account එක හදලා සේනම sign වෙලා දැන් තමයි welcome screen එකට ආවේ. අපි දැන් බලමු අතුරට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. මේක ඇත්තටම ක්ලියර්. මේක මේ ඩිස්ප්ලේ එක ගැන කියන්නත් ඕනේ.
මේක මේ ප්‍රෝමෝෂන් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ රෙටිනා. ඒකේ වෙනස තියෙන්නේ අපි දැන් මේකට කොච්චර එළියක් ගැහුවත් අපි දැන් ෆෝන් එකක් එළිය ඇල්ල බලමු. මේ ෆෝන් එකක් එළිය ගැහුවත් ඒක විහිදෙන්නේ අපිට වැඩි කරගන්න පුළුවන්. මේ බ්‍රයිට්නස් එක වැඩි කරගන්න පුළුවන්. අඩුම ඒක ගැහුවත් අර ඒක පෙන්වන්නේ නැහැ. එච්චරම පොඩි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ නිකන් බලාගෙන ඉන්න තාසයි ඉච්චරම ක්වොලිටි එකට තියෙන ඩිස්ප්ලේ එක. බෑක්ලයිට් කීබෝඩ් එකක් තියෙන්නේ. අපි දැන් ස්ටාර්ට් කරලා බලමු. වව්. මේක තමයි මෙනු එක. මම Apple එකක් පාවිච්චි කරන පළවෙනි වතාව. සමහර අය යාළුවන්ගේ පාවිච්චි කරලා තියෙනවා. මගේ කියලා පාවිච්චි කරන පළවෙනි වතාව. බලමු මේක දැන්. මෙතන මේ about එකට ගිහිල්ලා about this Mac. මේ තියෙන Apple M5 Pro 24GB RAM එකක් තියෙනවා. ඊට පස්සේ serial number එකයි Mac OS එකේ අලුත් update එක තියෙනවා. ඒ කියන්නේ 14 inch M5 Pro කියලා තමයි තියෙන්නේ. more important ගියාට පස්සේ මගේ size MacBook Pro කියලා පෙන්වන නම. ඊට පස්සේ Apple M5 Pro memory 24GB serial number එක expand මේක මට ඊළ පස්සේ මම මේකට ගෙන magic mouse එක. මොකද මට සාමාන්‍ය touch pad එක උරු නෑ. mouse එකම තමයි use කරන්නේ. මම එතන ගත්තේ තිබ්බේ Series 2 එක. දැන් Series 3 එකත් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මේ Series 2 එක. මේ Series 3 එකේ මම හිතන්නේ battery capacity ටික වැඩි පොඩ්ඩක් මිලත් වැඩි. මම මේක ඉච්ච තාම හොයලා බැලුවේ නෑ. Series 2 එකේ තිබ්බේ ඒක ගත්තා. ඒකේ මිලත් site එකෙන් check කරගන්න. ඒකත් ලොකු මුදලක් වෙන්නේ නෑ මේ mouse උත්. magic mouse කියලා අපි ඒකත් බලමු unbox කරලා මොනවද මේකේ තියෙන මේකට. box එක තමයි magic mouse USB-C. ඒ කියන්නේ USB-C port එක තමයි charge කරන්න තියෙන්නේ. 2024 දැන් අලුත් එක 2026 ආපු එක වෙන්න ඕනේ. 25 අන්තිම වගේ magic mouse. මේක white එක. මේක තව black color එකට හුරු එකකුත් තියෙන. ඒක තිබ්බේ නැහැ. සිල් එක විතරයි white එක විතරයි තිබ්බේ. අපි බලමු මේකත් unbox කරලා. සුපුරුදු විදියට මේ පැත්තේ නේ. ඊට ගලා මේව තියෙන්නේ. ඇත්තට මේ වගේ Apple device එක unbox කරද්දී ඕනම දෙයක්. ඒක එකට මාරම feeling එකක් තියෙන්නේ ඉතින්. ඔයාලත් දවසක brand new item බලන්න unbox කරලා ඔය කොහොමද දැනෙන්නේ එකට කියලා. පෙට්ටි සුවඳ පවා එකට එනවා ඉතින්. ඊට පස්සේ හරි දැන් හරි. මාත් මේ පළවෙනි වතාවට magic mouse එක පාවිච්චි කරන්නේ. අල්ලලා තියෙන්නේ එකපාරක් හරි කොහේ හරි ගිය වෙලේ එක use කරලා නැහැ එච්චර. මෙහෙම box එක මේ උඩ පැත්ත තියෙන්නේ. මෙහෙම දා mouse එක තියෙන්නේ. මේක බලමු අපි මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඇතුළේ පැත්ත මෙහෙමයි. සම්පූර්ණයෙන්ම ක්ලික් කරනවා වගේ එක. මම හිතන්නේ මේ magic mouse කියන්නේ මේ අපි ඒක බලමු ඒ වෙලාවට. කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් පැත්තෙන් තේ බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඇතුළේ තියෙනවා මෙහෙම කඩ ගන්න කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ ආයෙක අයින් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ paper works ටික තියෙනවා. වව් මේකට කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. quality එක මේ ලිස්ටිකර් මොකුත් නැහැ ඉන්නේ Apple. කේබල් එකක් තියෙනවා. ඕගොල්ලන් කේබල් එකක් වැඩිපුර තියෙනවනේ ඒකෙන් charge කරනද මේකෙදි පස්සේ පාවිච්චි මේක ඔරිජිනල් Apple කේබල් එකක් තියෙන්නේ අර iPhone series එකේ කේබල් එකක්මයි තියෙන්නේ. මේක charge කරගෙන තමයි තියෙන්නේ. මේ වෙලාව ගහන්නේ කොච්චර charge කරනද එහෙමද කියලා මේකේ පෙන්වනවා ඇති. මෙච්චර battery health එක එහෙම පෙන්වනවා ඇති. අපි ඒක පැත්තකින් තියලා බලමු mouse එක කොහොමද තියෙන්නේ කියලා. එකේ මෙතන charger type C port එක තියෙනවා. මේක මේ පැත්ත තමයි හරි පැත්ත. ඔව් මෙහෙම තමයි හරි පැත්ත. Apple mark එක උඩට තියෙන්නේ. මෙතන තියෙන බටන් එක අපි බලමු මේක උඩට දාලා මොකක්ද වෙන්නේ. එතකොට ඕන් වෙන්න ඕනේ. මොකද green color එක වැඩ කරනවා. මොකද මේ green color එක ඕන් වෙනවා කියන්නේ මේ caps lock එකෙන් green color එකට තමයි capital වෙන්නේ. මේ කියන්නේ මේ green
එකෙන් තමයි මාක් එක පෙන්වන්නේ. අපි බලමු දැන් මේ Bluetooth වලින් මොකක් තියනවද කියලා. Bluetooth on එකේ තියෙන්නේ Bluetooth setting ගිහිල්ලා මේ තියෙන Magic Mouse එක automatic ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් කනෙක්ට් කරලා බලමු. කනෙක්ට් වුණා. මේක පෙන්නා මේ Erangers Magic Mouse. මගේ මැද නමක් ඒකට ඇවිල්ලා තියෙන්නේ. හිතා ගන්න කොහොමද දැන් ආවද කියලා. Erang Magic Mouse එකේ නමක් ඇදලා තියෙන්නේ. 188 බැටරි තියෙනවා. ඒක බලමු මේක මොනවද ඇතුළේ ඔප්ෂන් තියෙනවා කියලා. Magic Mouse setting කියලා තියෙනවා එන මේක. track speed මේක මේවා තියෙනවා. හරි Magic Mouse එකේදී මේ උඩ තනිය track pad එකක් වගේ තමයි තියෙන්නේ මේ. අපිට එහෙම කරගන්න පුළුවන්. මෙතන tracking speed එක තියෙනවා. mouse එකේ ටික එහෙමයි. මම මේක තව ටිකක් වැඩි ඉගෙනගෙන ඔයාලට ආයෙ වීඩියෝ එකක් ගේන්නම්. මේක ඇත්තටම ආලම විදිහට හදලා තියෙන mouse එකක් ඉතින් මේක අතට මාරම comfortable. ඒක එක්ක මම මේකට තව sleeve එක කියන්නේ pouch එකකුත් ගත්තා. දැන් මේ මෙච්චර දීලා ගන්න එකේ බෑග් එකකුත් දාගන්න මේ පරිස් නැතුව තියාගන්න. මම මේකට ගත්තේ Ugreen brand එකේ sleeve එකක් තමයි ගත්තේ. ඒකත් මම ඔයාලට දැන් පෙන්නන්න. Ugreen product එක ගත්තේ luxury X එකෙන්ම තමයි ගත්තේ. ඇත්තටම Ugreen ගැන කියනවා නම් මම Ugreen ලගේ ගොඩක් product use කරනවා. මම ඒවා ඔයාලට එකින් එක දවසක කියන්නේ. ඒක Ugreen කියන්නේ පට්ටම quality item ගන්න එකක්. ඒ කියන්නේ Ugreen පටන් ගත්ත ඉස්සර ඔය adapters වලින් තමයි පටන් ගන්න. ඊට පස්සේ power bank ඔය Ugreen NAS system එක මම ඒවත් ඔයාලට ඉස්සරහට කියන්න. power bank NAS system ඔය charging cable ඒවා මාරම quality. ඒ කියන්නේ ගාන හැටියට උඩරිම quality එකක් තියෙන item තමයි Ugreen කියන්නේ. ඔයාලත් බය නැතුව power bank එකක් වුණත් ඕනම දෙයක් වුණත් ගන්න. ආයෙ ඉතින් Apple වලටම quality එකටම ඒවත් item තියෙනවා. ඒක හැම දෙයක්ම තියෙනවා. ඉතින් mouse එකේ ඉඳන් sound speaker එකේ ඉඳන් headset එකේ ඉඳන් power bank එකේ ඉඳන් දැන් ඉස්සර තව එක unit එනවා. ඔය smart power adapters එනවා. power charging smart home වගේ item වෙනවා. ලංකාවේ ගන්න වෙනම ඒජන්ට්ලා දෙන්න ඉන්නවා. ඒජන්ට්ලා කට්ටිය ඒකට එයාලගෙන් order කරගන්න පුළුවන් site එකට ගිහිල්ලා warranty claim කරගන්න පුළුවන්. බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි මම ගත්තේ sleeve මේ pouch එක. මේ ඇත්තටම මාර්ම soft leather වගේ වලින් හදලා තියෙන්නේ. leather නෙමෙයි ඒ වගේ feeling එකක් තියෙන්නේ. මේක මම දැක්ක මේක waterproof තියෙන්නේ. dust proof waterproof. මේක අපිට හදිස්සියක් වුණාම mouse pad එකක් විදිහට උනත් පාවිච්චි කරගන්න පුළුවන් මේ. කොහේරි අපි ක්ලාස් එකකට හරි කොහේරි ගෙනියනවා මේක උඩ තියලා යූස් කරගන්න පුළුවන්. මේක අපි දැන් බලමු මේ Ugreen කියලා brand name එක ගහලා මේ print කරලා තියෙනවා. මේක අමුතුම material එකක් තියෙන්නේ. මේ පෙට්ටිය සඳහන් කරන laptop sleeve මේකේ අඟල් 14 ඉඳන් 10.9 inches වෙනකන් size වෙනකන් laptop දාන්න පුළුවන්. Apple කියලා නෑ මේ size එක. දැන් අලුතෙන් ඔය Asus ලගේ ඇවිල්ලා තියෙනවා ලැප් වගේක්. ඔය business class එකට ඒ වුණත් slim size එක දාන්න පුළුවන්. shock proof තියෙනවා. slim and portable splash and stain proof කියලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අපි මේක චුට්ටක් use කරලා බලමු මේකට දාලා. මේක මේ ටික තියෙන්නේ. සාමාන්‍ය Apple app off කරන්නේ නැහැ. අපි දැන් මං දැනුවත් සාමාන්‍ය මේක මේ ස්ලීප් වගේ තමයි තියාගන්නේ. මාරම quality මේක. මේ ආයෙත් on කරලා බලමු මේක උස්සද්දි automatic වෙන්න තමයි තියෙන්නේ. මේක අපිට වටිය දාලා බලමු මේක. ගානටම තියෙනවා ඒක. දාලා මේකට අපි adapter එකක්වත්
මුකුත් ගෙනියන්න මේ ස්ලීව් එක ගන්න. ඒකට එහෙම ගෙනියනවා සාමාන්‍ය ලොකු බෑග් එකක් වල පර්චේස් කරනවා. මේක තියෙන ලැප් එක විතරක් ගෙනියන්නේ. කේබල් එකක් නම් ෂේප් එකේ දාගන්න පුළුවන්. අනිත් මුකුත් දාන්න බෑ. මේකටම තමයි තියෙන්නේ. මේක ඇතුලේ සම්පූර්ණ ස්පොන්ජ් එකක් තමයි තියෙන්නේ. මේක මේ කෑල්ලකුත් තියෙනවා එල්ලගෙන යන. ඊට පස්සේ මෙහෙම ගෙනියන්න පුළුවන් මේ. මවුස් එකත් ඒකට මම හිතන හැටි දාන්න අමාරුයි. ඒකට වෙනවා පොඩි පවුච් වගේ තියෙන යුග්‍රීන් එක ගන්න පුළුවන්. ඔයාලා ඒක සයිට් එකේ සර්ච් කරලා බලන්න. සයිට් එකේ තියෙන කම්පැනි ප්‍රයිස් එකකින් ඔයාලා අඩුවට ගන්න පුළුවන්. කොකෝ පේමන්ට්, මින් පේමන්ට්, බැංක් ට්‍රාන්ස්ෆර්, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් සේරම එකකින් කරන්න පුළුවන්. මම මේකේ සෑහෙන අයිටම් මං ගාව තියෙන මම ඔයාලට එකකින් එක පෙන්නන්නේ ඔය එච්චරටම ක්වොලිටි මේවා. ගයිස් දැන් මගේ අද වීඩියෝ එක ඉවර ගන්න ලඟ වෙලා තියෙන්නේ. දැන් මගේ වීඩියෝ බලන්න නැති අඩුපාඩුත් තියෙන්නේ නැති ඔයාලා කමෙන්ට් කරන්න මගේ මොනවද ඇති අඩුපාඩු. මොකද මාත් මේ කතා කරන ඒවා මේ දාන එක පළවෙනි වතාව තමයි මේ ඔයාලට දාන්න ඉස්සෙල්ලා. කවදාරි ඔයාලත් මේ වගේ දෙයක් කරන් YouTube එකේ දාන්න. කියන්නේ ඒක ඇත්තටම අපි කියන්නේ ඔයාලත් සතුටුයි මාස අපිත් බලන කට්ටිය සතුටුයි. මේකක් ඉතින් මේ අල්ලලා බලන්න කියලා මං කියන්නේ. ඊයක් හරි හම්බ කරලා ඉතුරු කරලා තියෙනවා නම් මේකක් හරි Apple එකක් තමන් කැමති දෙයක් කරන් ඒක බලන්න. මොකද කල්යන්න යන්න දැන් ඉස්සරහට කිය හිතන්න බෑ අපි කොච්චර ජීවත් වෙයිද එහෙම දන්නේ නැහැ නේද. පුළුවන් කාලේ පුළුවන් දේවල් අරන් මොනවා හරි කරලා කිව්වේ තමයි ඉගෙනගෙන තමන් හරි හම්බ කරලා ඒවයි මේවයි බලලා කරගන්න. දැන් ඉතින් මම ඇත්තට මේ පේජ් එකේ මේවත් දාන මම එහෙම යන්නේවත් දානවා. ඉතින් මම ඒ සේරම දාන්න ගත්තා මගේ පේජ් එකේ තියෙන්නේ. මම ඉස්සරහට හැම එකම දානවා. මේ මම කියන්නේ ඔයාලත් මේවා ගන්න අනිවාර්යයි. මේවා හදලා තියෙන ගන්නනේ. ඒ කියන්නේ Tamanට පුළුවන් විදියට මේකක් අරන් පාවිච්චි කරන්න. ඒ ඉච්චරට මේවා ඉතින් ෆීල් වෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට ආයෙ දවසක මම වීඩියෝ එක ගෙන්නම්. ඉතින් එන ඔයාලත් සජිපට්ට channel එක subscribe කරලා comment එකක් දාලා share පාරක් දාන්න. කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්. මොකද වැඩි දෙති මේවද මං කියනවත් සමාන. දැන් ඔයාලා මට වැඩි දැනුවත් නැතිනේ මේ වැඩි. මාත් මේ අද තමයි මේකක් ඉස්සෙල්ලාම ඕපන් කර මේ ඕන් කරලා මේවා කරලා බැලුවේ. අදහස් බෙදාගෙන අපිත් කැමති මාත් කැමති. ඉතින් ඕන දෙයක් කියන්නේ එහෙම ගැටලුවක් නැහැ. එහෙනම් guys ආයෙ වීඩියෝ එකකින් ගිහිල්ලා එන්න. එන කට්ටියටම ජය වේවා.